කොහොමද ඔයාලා හැමෝටම හොඳින් ඇති කියලා මම හිතනවා. අද විශේෂ දවසක්. අද සෙනසුරාදා දවසක්. මම කැනඩාවට ආවට පස්සේ මේ වෙනකන් කිසිම සිංහල බෞද්ධ පන්සලකට ගියේ නැහැ. ඉතින් අපි දන්න බොහොම ළඟ හිතවතියකගේ අක්කා කෙනෙක්ගේ දානයක් තියනවා කියලා පන්සලට පුළුවන් නම් එන්න කිව්වා. ඉතින් මම බොහොම ආසාවෙන් අවස්ථාව ගත්තා. ඒ වගේම අද දානෙට පූජා කරන්න පෑන් කේක් ටිකකුත් හදාගත්තා. මොකද මම මේ වෙනකන් මෙහෙට ආවට පස්සේ ඇත්තටම බෞද්ධ පන්සලක් දැක්කෙත් නැහැ. ඉතින් අපි ඉන්න තැන ඉඳලා ටිකක් දුරකට වෙන්න තමයි තියෙන්නේ. මට හිතුණා මගේ පළවෙනි අත්දැකීම ඔයාලත් එක්කත් බෙදා ගන්න ඕනේ කියලා. මේ පන්සල ඇත්තටම තියෙන්නේ කැලිඩන් කිට්ටුව. ඉතින් ඒ යන පාර හරියම ලස්සනයි. මොකද කැලිඩන් පාරේ ඇත්තටම ගොඩාක් ෆාම් තියෙනවා. ඉතින් ස්වභාව සෞන්දර්ය උපරිමයටම තියෙන හරිම නිස්කලංක පරිසරයක තමයි මේ පන්සල තියෙන්නේ. ඉතින් මේක පළවෙනි අත්දැකීම. ඒක විශේෂයි. තමන්ගේ මව්බිමින් ගොඩාක් දුර ඈත රටක ඉන්නකොට විශේෂයෙන්ම තමන්ට හුඟක් තමන්ගේ රටේ ඉන්නකොට සමීපව අත්දැකපු දේවල් නැවත අත්දකින්න ලැබෙන එක ලොකු අස්වැසීමක්. ඉතින් මම හිතනවා මට මේ ලැබුණු අවස්ථාව ඇත්තටම ලොකු දෙයක් කියලා. ඉතින් මේ තමයි පන්සල් භූමිය. හරීම නිශ්ශබ්ද නිස්කලංක භාවයක් තියෙනවා. දානේ පවත්වන්නේ මෙන්න මේ පන්සල් භූමියේ. මේ පන්සල් භූමියට ඇතුළු වෙද්දිම ඒ තිබුණු පරිසරය ඇත්තටම ප්‍රිය උපදවන පරිසරයක්. මොකද ඔයගලන්ට පේනවා මේ පරිසරය හරිම නිස්කලංකයි. ඒ වගේම තමයි S2ට බොහොම සනීප දසුන් තමයි තියෙන්නේ. ගහකොළ වලින් පිරුණු ඒ වගේම තමයි හරිම පිරිසුදු ස්ථානයක් කියලා පේනවා. ඉතින් අපි වාහනේ පාක් කරලා පන්සල ඇතුළට ඇවිල්ලා මේ වැඩ කටයුතු වලට සහභාගී වුණා. නමුත් ගොඩාක් දේවල් මම වීඩියෝ කරේ නැහැ ඇත්තටම. මොකද මට හිතුණා ඒක තරම්ම සුදුසු නැහැ කියලා හැම දෙයක්ම වීඩියෝ කරන එක. පන්සලට ඇතුළු වුණාට පස්සේ තිබුණු පොඩි දේවල් කීපයක් පමණක් මම වීඩියෝ ගත කරගත්තා. මේ දේවල් තමයි ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඊට පස්සේ අපි ආයෙත් ආවා. වැඩ කටයුතු ටික ලස්සනට සිද්ධ වුණා. ඉතින් මම හිතනවා මම මේ කරගත්ත පිනත් ඔයගොල්ලන්ටත් අනුමෝදන් වෙන්න ඕනේ කියලා. ඔයගොල්ලන්ගේ මානසික කායික සැනසීම වලට ලැබෙන්න ඕනේ කියලා. ස්තුතියි මාත් එක්ක එකතු වුණාට. අපි ආයෙ හම්බෙමු.